හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්න channel එකට ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති ලෙඩේ ඔන්න ඔක තමයි ලෙඩේ ඩිස්ප්ලේ එක ගැස්සෙනවා. ඒ වගේම කළු පාට ඉරි ටිකක් ඇවිල්ලා TV මොඩල් එක ඇවිල්ලා Sony Tritone. ඊට පස්සේ මෙතන අඟලක් විතර අඩු වෙලා තියෙනවා. ඕක එන්න මේ විදිහට අඩු වෙලා මෙන්න මේ හරියට යනවා. එතකොට දැම්මම නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට එහෙම වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් half display problem එකක් විදිහට තමයි මේක set වෙන්නේ. අපි යම් පිටිපස්සට ගිහිල්ලා repair කරමු මේක. ඉතින් හැමෝගෙම ඉල්ලන channel එකට subscribe කරන්න කියලා. subscribe කරලා එකතු වෙන්න channel එකත් එක්ක. එතකොට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. bell icon එක click කරලා තියාගන්න. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දාපු සැනින් ඒකේ notification එක එනවා phone එකට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි දැන් මම කියන්න හදන්නේ. ඒ තමයි වීඩියෝ එකක් දාපුවම මුලින් ඉඳලා බලන්න try කරන්න. මොකද මම කියලා දෙන දේවල් වැඩි හරියක් කටෙනුත් කියලා දෙනවා. සමහර වෙලාවට මෙතන නැති දේවල් කටෙන් කියලා දෙනවා. ඒ වගේ දේවල් ගොඩක් මිස් වෙනවා. වීඩියෝ එක යවන්න එපා. යවුවම වෙන්නේ ඔයගොල්ලන්ට වැඩේ හරියට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් එහෙම ගොඩක් දෙනෙක් මට කතා කරනවා වීඩියෝ එක අගෙන් මුලෙන් බලලා වැඩේ අනාගෙන අතෙන් ලෙඩ දාගෙන. ඉතින් ඒ වගේ දේවල් වලට මට කරන්න දෙයක් නැහැ. මොකද අතෙන් දාගන්න ලෙඩ හරි ගස්සන්න හරි අමාරුයි සමහර රේඩියෝ ටීවී වල. ඒක නිසා වීඩියෝ එක යවන්න එපා. සාමාන්‍යයෙන් මේ රිපෙයාර් එකට අදාළ හරිම දේ මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මුලින් ඉඳලා. සමහරට වීඩියෝ එක චුට්ටක් දිග වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. මොකද වැදගත් විදිහට මේක ඔයගොල්ලන්ට කියලා දුන්නොත් තමයි ඔයගොල්ලොත් මේක වැදගත් විදිහට රිපෙයාර් එක කරගන්නේ සහ ඒ රිපෙයාර් එක ගැන දැනුමක් ලබා ගන්න. නැවසරයක් ඉල්ලනවා channel එකට subscribe කරලා එකතු වෙන්න channel එකත් එක්ක. එතකොට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. ඉතින් මේකේ vertical ප්‍රශ්නයක් තියෙන්නේ. I think vertical ප්‍රශ්නය ඇවිල්ලා අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉස්සරම් මම මේක පොඩ්ඩ බැලුවා. බලාගෙන යනකොට මෙන්න මෙතන 200 ලයින් එකේ කැපසිටර් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ටීවී එකක් ගත්තම ඉස්සෙල්ලම මම බලනවා ටිකක් අර වෙන කට්ටිය වගේ කැලි බෑලි ගලවන්න උත්සාහ කරන්නේ ටීවී එක දාලා චුට්ටක් බලනවා. ඊට පස්සේ මේක බෝඩ් එක අනෙක් පැත්ත ගහලා දූවිලි ටික සුද්ධ කරලා ඒවත් පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ ටෝච් එකක් අරගෙන විශේෂයෙන් මෙන්න මේ වගේ ටෝච් එකක් අරගෙන ගහලා බලනවා කැපසිටර් ඩැමේජ් වෙලා තියෙනවද මොන හරි ප්‍රශ්න ඇති වෙලා තියෙන යටින් උතුරලා තියෙනවද අරවද මේවද කියලා බලනවා. ඉතින් බලලා තමයි ඔයගොල්ලන්ට මේක වීඩියෝ එකක් කරන්නත් කල්පනා කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක්ට කරගන්න පුළුවන් දෙයක් අනිවාර්යෙන් වීඩියෝ එකක් කරලා දානවා. ඉතින් බරපතල දේවල් දාන්න යන්නේ නැහැ. මොකද සමහර දේවල් තියෙනවා පොට් ගන්න එක අරන් සමහර සෙටප් වල සවුන්ඩ් IC ගලවන ඒවා. ඉතින් ඒ වගේ දේවල් ගෙදර කරන්න බැරි නිසා ඒ වගේ දේවල් දාන්නේ. ඒ වගේම තමයි බලමු අපි යම් වීඩියෝ එකට ඉස්සලම අපි බලමු මෙන්න 200 ලයින් එකට එනවා කැපසිටර් සෙට් එකක්. එතනින් එක කැපසිටරයක් මෙන්න මේකේ අවුල් වෙලා තියෙනවා. ඉතින් බලමු අපි ඒක ගලවලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ ලෙඩේ හරියයිද බලමු. ඒක මාරු කරලා මෙන්න මේක තමයි යටින් ගිහිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද මං හිතන්නේ. zoom කරලා පෙන්නන්න try එකක් දෙන්නම්. යටින් ගිහිල්ලා තියෙන්නේ මේක. බලමු අපි මේක මාරු කරලා. හැමෝගෙම ඉල්ලනවා channel එකට subscribe කරලා එකතු වෙන්න channel එකත් එක්ක. එතකොට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලන්ට notification එකක් එනවා. වීඩියෝ එක බලන්න තමයි තියෙන්නේ. වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ගේ දරත් මොන හරි මොනවාගේ ප්‍රශ්න තියෙනවා ටීවී එකක් හරි රේඩියෝ එකක් හරි ඇම්ප් එකක් හරි තියෙනවා නම් මේක බලලා ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තියෙනවා මේ මම කාගේ හරි යටතේ වැඩ කරනවද ෂොප් එක මගේද විවිධ දේවල් අහලා තියෙනවා. ඉතින් මේ ෂොප් එක ඇත්තටම මගේ. මම සාමාන්‍යයෙන් කාගේවත් යටතේ වැඩ කරන්නේ නැහැ.
ඇවිල්ලා කාලයක් වැඩ කරා එහෙම නැත්තේ නෑ. දැන් නම් කාගේවත් යටතේ වැඩ කරන්නේ නැත. මෙන්න මේ විදිහට තමයි මේකේ කැපසිටර් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක ලං කරලා පෙන්නන්නම් මම තව ටිකක්. මට මේ උඩ තියෙන ලයිට් ටික නිසා යට මොනවත් පේන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔන්න ඔය විදිහට තමයි මේකට වෙන්න ඕන දේවල් වෙලා තියෙනවා කොහොම හරි. හොඳයි ඊට පස්සේ අපි බලමු නිකන් මේ ගැලවෙනවද දන්නේ මෙව්වා අම්මට මේ ගැලවෙලා එනවා එකක් නම් ගැලවෙලා එනවා. මේකක් එළියටත් පැනලා තියෙන සමහරට අදිනකොට වෙන්න ඇති. ඔන්න කැඩිලා. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැති ඔන්න කැපසිටර් වෙලා තියෙන වැඩි. බලමු අපි ඔක දාලා සමහරට හරියන්නත් ඉඩ තියෙනවා නැති වෙන්නත් ඉඩ තියෙනවා. මෙන්න ඔකට මම තෝරාගත්ත බලලා ඕක 10 UF 10 UF 250 වෝල්ට්. හරියට බලන්න කැපසිටරේ ධන ඍණ මාරු කරගන්න එපා. ධන ඍණ මාරු කරලා සමහර වෙලාවට ඔන් වුණොත් ඔන් වෙයි. ඔන්න වෙලා ටික වෙලා කියනකොට එක්ක කැපසිටරේ පිපිරිලා ටීවී එක නතර වෙයි. නැති වුණොත් සිස්ටම් IC වලට හරි මොනාට හරි ඩැමේජ් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගොන් වැඩේ කරන්න යන්න එපා. ගහලා මේ කරන්ට් එකට ගහන්න කලින් අනිවාර්යෙන් බලන්න ධන ඍණ අපි හරියට කැපසිටරේ පාස් ගත්තද කියලා. එතකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත. නැත්තම් ඕගොල්ලෝ අතෙන් දාගත්ත ලෙඩක් වගේ තමයි වෙන්නේ. ඉතින් එහෙම ගොඩ කට්ටිය කතා කරනවා මට. ඉතින් ඒවට උත්තර දෙන්න හරි අමාරුයි. මොකද ආපු ලෙඩේට උත්තරයක් දෙන්න පුළුවන්. ආපු ලෙඩේට උත්තරයක් දෙන එක වෙනම කතාවක්. අතෙන් දාගන්න ලෙඩ වලට හරි අමාරුයි උත්තර දෙන්න. මොකද මොනවා වෙලා තියෙනවද මෙයා මොනවද අතගෑයි මොනවද ෂෝට් කරගත්තේ ඒ වගේ දේවල් පොඩ්ඩක් කියන්න අමාරුයි දුරේ ඉඳලා මට. ඒක නිසා අතෙන් ලෙඩ දාගන්න යන්න එපා. ඊට පස්සේ මම මේක හයි කරගන්නවා. හොඳයි ඊට පස්සේ මේකේ ඇතුළ පොඩ්ඩක් ගසන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඊයන් බෝලාරව මෙයා මොනවා හරි මේකේ හිර වෙලා තිබුණාත් අපේ ටීවී එක ඉවරටම ඉවරයි. පිච්චිලා යනවා කොතන හරි ඊයන් හිර වෙලා තිබුණා. අපි යන් ඉස්සරහට බලන්න. අපි මේක කරන්ට් එකට ගහගෙන යමු. මේක හරියයිද කියලා බලමු. ඔන්න ටීවී එක ඔන්න උනා. ඔයගොල්ලන්ට ඇහෙන්න ඇති. සමහරට වැඩේ හරියන්නත් ඉඩ දෙනවා නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔය දෙකෙන් මොකක් හරි අපි බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. කනගාටුවෙන් හරි සතුටෙන් හරි ඔයගොල්ලන්ට පේනවා ඇති. රිපෙයාර් එක සාර්ථක නොමැත. අපි යම් පිටිපස්සට නැවතත් ගිහිල්ලා අපි බලමු. මේක තව මාරු කරන්න කැලි දෙක තුනක් තියෙනවා. අපි ඒ ටිකත් මාරු කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. හොඳයි මම ටීවී ගලව ගන්නවා. මේකේ වර්ටිකල් ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට ওই 200 වෝල්ටේජ් එකේ ප්‍රශ්නයක් ආවත් ඔහොම වෙන්න පුළුවන්. වර්ටිකල් IC එකේ ප්‍රශ්නයක් වුණත් ඔහොම වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනද මෙන්න මේ කැපසිටර්. ඕ වගේ ප්‍රශ්නයක් ආවත් ඕක වෙන්න පුළුවන්. වර්ටිකල් IC එක වටේ තියෙන කැපසිටර් වල ප්‍රශ්නයක් ආවත් ඕක වෙන්න පුළුවන්. මෙතන තියෙන 33 UF වෝල්ට් 250. ඕ වගේ මොනවා හරි ප්‍රශ්නයක් ආවත් ওই ප්‍රශ්නේ එන්න පුළුවන්. ඊට පස්සේ වර්ටිකල් IC එකට සිග්නල් අරන් එන රෙසිස්ටර් වල ඩැමේජ් එකක් වුණත් ওই ප්‍රශ්නේ එන්න පුළුවන්. හොඳයි අපි ඊට පස්සේ බලමු එකට මොකද්ද කරන්න පුළුවන් කියලා. හොඳයි ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මං හිතන්නේ. මම මේක zoom කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා 13 ධන. ඊට පස්සේ මෙතන තියෙනවා 13 ඍණ. ඉතින් ඔය ලයින් දෙක මෙන්න මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මම මේක අතට අරගෙන පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි zoom කෝන් එක.
මෙතන 13 දන එනවා. ඊට පස්සේ මෙතනින් fusible resistor එකකින් පැනලා fusible resistor එකකින් පැනගත්ත volt 13 මෙන්න මේ විදිහට diode එකක් කරා මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා ඒක මෙන්න මේ විදිහට මෙන්න මේ හරියට ඇවිල්ලා DC වෙලා තමයි පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ විදිහට DC වෙලා මෙන්න මේ විදිහට resistor එකක් කරා ඒක කෙලින්ම එනවා vertical IC එකට. ඊට පස්සේ මේකේ ඍණ line එක මෙන්න මේකත් එහෙම තමයි. මේකත් fusible resistor එකක් කරා ඇවිල්ලා මෙතනට ගිහිල්ලා මෙන්න මෙහෙම කෙලින්ම ඇවිල්ලා මේක ඍණ voltage එකක් විදිහට මෙතනට එනවා. මේ ජම්පර් එක හරහා මෙහෙම ඇවිල්ලා ජම්පර් එකෙන් එන්න කලින් මෙතනින් DC වෙනවා. කලින් කැපසිටර් මේ හරිය තිබ්බේ මේකේ තියෙන්නේ මෙන්න මේ හරිය. ඊට පස්සේ මේකත් ජම්පර් එකක් කරා මේ විදිහට vertical IC එකට එනවා. අපි මාරු කරලා බලමු මෙතන කැපසිටර් දෙයක් තියෙනවා. ඒක හරියයිද කියලා. ඉතින් කවුරු හරි ඩ්‍රයි පාස් වල තියෙනවා මීට කලින් මේකේ තැන් වල මෙන්න මේ හරිය පාස් වල තියෙනවා. මෙතන පාස් වල තියෙනවා, මෙතන පාස් වල තියෙනවා. මෙන්න මේ හරිය වල මොකක්වත් පාස් වල නැහැ. ඒ සමහර තැන් වල පොඩ ගහලා තියෙනවා. මේ තැන් වල පාස් වල නැහැ, මේ තැන් වල ගහලා තියෙනවා. නවසරයක් ඉල්ලනවා channel එකට subscribe කරලා එකතු වෙන්න channel එකත් එක්ක. එතකොට පුළුවන් ඕගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. හොඳයි. මම මෙන්න මෙතනට එන vertical IC එකට power එන capacitor මෙන්න මේ විදිහට ගලව ගමු එකින් එක. මෙතන capacitor දෙකක් තියෙනවා. ඊට පස්සේ මේවා නමලා තියෙන්නේ එහෙම්ම නමලා තමයි එන්නේ. කියන්නේ රටින් එනකොට රටින් යන්නේ කම්පැනියම නමලා තමයි මේවා තියෙන්නේ. මේ ටීවී එකේ මේ වයර් ගොඩක් කොටට තමයි මුම් මේ දාලා තියෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් අර එක විදිහට තියාගන්න හරි අමාරුයි. ඔන්න එකක් ගැලෙව්වා. ඊට පස්සේ අනික මෙතන මේ ඩුවල් සප්ලයි එකක් ඇවිල්ලා තමයි මේ vertical IC එක වැඩ කරන්නේ. ඒකයි මේගොල්ලෝ කැපසිටර් දෙකක් දාලා ධන ඍණ හරි ගැසලා මේක දීලා ඉතින් මේකට සප්ලයි ඉන්නේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් තමයි vertical IC එකට සප්ලයි එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති 220 25 තමයි කැපසිටර් එකේ වැලියු එක. ඔන්න ඒ දෙක පැත්තකින් තියලා ටික ගමු. මේ මගේ කැපසිටර් මේකේ තියෙනවා කැපසිටර් brand new item දෙකක් මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න 220 50 මේක දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. සමහරට හරියන්නත් ඉඩ තියෙනවා නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් හරිය ගියේ නැති වුණොත් vertical IC එක තමයි මාරු කරන්න තියෙන්නේ. vertical IC එකෙමුත් ওই ප්‍රශ්නේ එනවා. මේවා දාද්දි මතක් කරලා පොඩ්ඩක් හූරලා දාන්න. හූරලා දෙන්නම් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට හූර ගන්න හීරුවම හොඳට පෑස් වෙනවා. හූරන්න නැතුව කවදාවත් දාන්නව සමහර වෙලාවට පෑස් වෙන්නේ නැහැ. පෑස් වෙන්නේ නැති වුණාම අනවශ්‍ය ප්‍රශ්න. මේක නම් මොහොකට හරි මම පාස්සලා තියෙනවා මීට කලින්. පාස්සලා ගලවලා නැවත භාජනයට දාලා හොඳයි. ඊට පස්සේ මෙන්න මේ වගේ එක ප්ලේස් එකකට හරියට ධන ඍණ බල්ලා දාගන්න. මේවා ධන ඍණ මාරු වුණොත් මාරු වෙලා මොන හරි පිච්චුණොත් අපිට කාත් කවුරුවත් නැති වෙනවා ඊට පස්සේ. ඒක නිසා මේ කරන වැඩේ හරියට කරන්න.
පිස්සු කෙලින්න එපා. වීඩියෝ එකත් හරියට බලන්න මුලින් ඉඳලා අගට. මේ වීඩියෝ ඉවර වෙලා මම අනිවාර්යෙන් මගේ shop එක වටේ ඔයගොල්ලන්ගේ රවුමක් මම එකගෙන යනවා. තියෙන කුණු කන්දල් ඔයගොල්ලන්ට පෙන්නන්න. බලමු අපි හොඳයි මතක ඇතුව මේ පාස්සල මේක හොඳට සුද්ධ කරගන්න ඕනේ මොකද ඊයම් බෝල එහෙම තැන් තැන් වල ඉඳලා තිබුණොත් අනිවාර්යෙන් මේක ෂෝට් වෙලා ඩැමේජ් වෙන්න පුළුවන් ඒක නිසා කරන වැඩේ කම්ප්ලීට් කරලා කරන්න ඕන ලස්සනට මෙන්න මේ විදිහට. එතකොට තමයි ඔයගොල්ලන්ට සහ මම කරන රිපෙයාර් එකේ මේකත් දකින්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඉතින් දැන් එතන රිපෙයාර් එකක් කරේ නෑ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ওই විදිහට ඔක මේව කරගන්න ඕනේ. මම පොඩ්ඩක් ලං කරලා වෙන්නන්නම්. පාස්සපු තැන් නම් පේනවා ඉතින් අර අලුතෙන් පාස්සපු නිසා. නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ තිබ්බා වගේ තියෙනවා. හොඳයි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේක කරන්ට් එකට ප්ලග් කරගෙන ඉතින් ෂොප් එක වටේ රවුමක් යන්නත් තියෙනවා. දැන් හරි ගියේ නැති වුණොත් ඉතින් අපිට මාරු කරන්න තියෙන්නේ මේක තමයි. මොකද්ද? vertical IC එක. ඔන්න ඔයගොල්ලන්ට පේන විදිහ රිපෙයාර් එක 100% සාර්ථකයි. ඔය විදිහට තමයි ඔය රිපෙයාර් එක කරන්න තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලලා මේ රිපෙයාර් එක කරගන්න පුළුවන්. ලයිට් උත් ගියා. ඉතින් ඔයගොල්ලන්ට ෂොප් එක ඇතුලේ පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි ෂොප් එක ඇතුලේ තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික ෂොප් එකක් තුවම ඉතින් අනුන්ගේ බඩු වල කෑලි බෑලි තමයි වැඩි හරියක් තියෙන්නේ. තමන්ගේ කියලා මෙලෝ දෙයක් නෑ මේක ඇතුලේ. වාඩි වෙලා ඉන්න පුටුවයි ඊට පස්සේ මේසෙයි. ගොල්ලන්ට පේනද මෙන්න මෙතන විශාල කුණු කන්දක් තියෙනවා. තනිකර මේ තොට මුල්ල වගේ. ඊට පස්සේ මෙතනත් එහෙම තමයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනද ඔන්න බෝඩ් එක. මේ විදිහට තමයි මේ ෂොප් එකේ වැඩ කටයුතු කරගෙන යන්නේ. අපි කිටිත් නිදාගෙන ඉන්න මෙතන. ගණන් ගත්තේ නෑ 750කට මාව. දැන් අපි යන් ඇතුළට නැවතත් ටීවී එක තිබුණ තැනට මම ටීවී එක ඔෆ් කරා. ඔෆ් කරේ වෙන මොකටවත් නෙවෙයි. කරන්ට් ප්‍රශ්න ගොඩක් මේ පැත්තේ තියෙනවා. නැවත අපි දාලා බලමු. මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේන්නේ තොන් රිපෙයාර් එක 100%ක්ම සාර්ථකයි. ඊට පස්සේ අපි යමු පිටිපස්සට. හැමෝගෙම ඉල්ලනවා channel එකට subscribe කරලා එකතු වෙන්න channel එකත් එක්ක. ඒකට පුළුවන් ඉස්සරහට ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ මගේ channel එකෙන් බලන්න. ඉතින් මේකේ ප්‍රශ්නේ තිබුණේ මෙන්න මේ දෙකේ. මේ දෙකේ තමයි ප්‍රශ්නේ තිබුණේ. නමුත් මේ කැපසිටර් එකටත් කෑම හම්බ වෙලා තියෙනවා. ෂොට් එක ඩැමේජ් වෙලා තියෙනවා ඒ කැපසිටර් එකත්. ඉතින් මේක පැත්තක දාමු. මේක හරි කියමුකෝ. මේ කිසි ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. දැන් මේක ඉදිමිලා තියෙනවා. ඔක්කොම පේන්න තියෙනවා අපිට. නමුත් මේ දෙක ඔයගොල්ලන්ට පේනවද මේ දෙකේ කිසිම ඉදිමිල්ලක්වත් ඩැමේජ් විල්ලක්වත් මොකුත් වෙලා නැහැ. නමුත් මේ කැපසිටර් දෙකේ වැලියු අඩු වෙලා තියෙනවා. වැලියු අඩු වුණාට පස්සේ හරියට DC වෝල්ටේජ් එක හැදෙන්නේ නැති වුණාට පස්සේ තමයි vertical IC එකට පොඩ්ඩක් අමාරුයි. හරියට DC වෙන්නේ නැති වුණාම ඒක නිසා ස්ක්‍රීන් එකේ
යටෙන් රැලි ටිකක් සහ ස්ක්‍රීන් එකේ අඟල් එකමාරක් වගේ පටියක් අඩු වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මුල දකින්න ඇති. ඉතින් මේ වගේ රිපෙයාර් එකක් සාමාන්‍යයෙන් කරනකොට මුලින් ඉඳලා කරන්න ඕනේ. මුලින් ඉඳලා කරපුවම තමයි ඔයගොල්ලන්ට ඒකේ හරි දැනුමක් හම්බ වෙන්නේ හරියටම. එතකොට ඇවිල්ලා මම මේ ගුඩෙන් පල්ලෙන් කරලා දැම්මම ඔයගොල්ලන්ට තේරෙන්නේත් නැහැ මෙලොව සංසාරේ දෙයක්. ඒක තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. කට කැඩෙනකන් දාන වීඩියෝ මුලින් ඉඳලා බලන්න. එතකොට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට හොඳ ඉලෙක්ට්‍රොනික දැනුමක් ලබා ගන්න. මේ වීඩියෝ එකෙමුත් ඔයගොල්ලන්ට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද මේකත් මම මුලින් ඉඳලා සහ සම්පූර්ණව ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් හැමෝගෙම මිලන channel එකට subscribe කරලා එකතු වෙන channel එකත් එක්ක. එතකොට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.